ටෙක් විත් එඩි තවත් එපිසෝඩ් එකකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යනවා වෙන්ටෝයි කියන ටූල් එක ගැන. ඉතින් වෙන්ටෝයි කිව්වම ගොඩාක් දෙනෙක් අහලා තියෙනවා, සමහර කට්ටිය අහලත් නැතුව ඇති. ඉතින් ඔයා IT පැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ ටූල් එකක්. ඉතින් මේ ටූල් එක මොනවද කියලා මම ඉස්සරහට කතා කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි ගයිස්, ඉතින් අපි මේ වෙන්ටෝයි කියන ටූල් එක මොනවද කියලා බලන්න කලින් ඩවුන්ලෝඩ් කරන සයිට් එකට යමු. එතනදී මම ඔයගලන්ට පැහැදිලි කරන්නම් මේ ටූල් එක මොනවද කියලා. ඉතින් ඔයගලන්ගේ ඕනම වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. කරගෙන ඉවරලා ඔයගලන්ට කරන්න තියෙන්නේ වෙන්ටෝයි කියලා ටයිප් කරන්න. මේ විදිහට වෙන්ටෝයි කියලා ටයිප් කරන්න. ඊට පස්සේ ඒකේ පළවෙනියම එන සයිට් එක තමයි අපි යන්න ඕන සයිට් එක. එතනට යන්න. ගියාම ඉතින් මේක ගොඩාක් සිම්පල්. ඒ වගේ හරිම ක්ලීන්, පැහැදිලිව හැමදේම බලා ගන්න පුළුවන් සයිට් එකක්. ඉතින් වෙන්ටෝයි කියන්නේ මොකද්ද? වෙන්ටෝයි කියන්නේ open source tool එකක්. multi boot USB එකක් ක්‍රියේට් කරගන්න. ඉතින් multi boot USB එකක් කියන්නේ මොනවද? සාමාන්‍යයෙන් ඔයා Rufus වගේ මොන හරි tool එකක් පාවිච්චි කරලා boot device එකක්, boot USB එකක් ඔයා ප්ලෑස්ටි කරගන්නවානේ. එතකොට ඔයා කරන්නේ Windows ISO එකක් හරි Ubuntu හරි මොනවා හරි ISO එකක් දාලා ඒක හරහා tool එක ක්‍රියේට් කරගන්නවා. එතකොට ඔයාට Windows 10 වලට එක tool එකක්, 11 වලට එක tool එකක්, Ubuntu වලට එක tool එකක් තියාගෙන ඉන්න අවශ්‍යයි. නමුත් මේකෙදී වෙන්නේ multi boot USB එකක්. multi bootable USB එකක් ඔයා හදන්න යන්නේ. ඒ කියන්නේ මේකෙන් ඔයාට පුළුවන් ඔයාගේ ISO ෆයිල් ඔක්කොම දාලා තියලා ඔයාට ඕන වෙලාවට ඕන මැෂින් එකට පටස් ගාලා ඔයාගේ OS එක අප් කරගන්න. ඒ කියන්නේ OS එක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් අපි ඒක කරන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මේ USB drive එකට ඔයගලන්ට සපෝට් කරනවා ISO ෆයිල් එකක්. එහෙමත් නැත්නම් vim, img, vhd නැත්නම් EFI ෆයිල්ස් සපෝට් කරනවා කියලා ඒගොල්ලන් කියලා දෙනවා. ඉතින් මේ සයිට් එකේ ඔයගලන්ට බලන්න පල්ලෙහාට ගියාම තව ගොඩාක් විස්තර තියෙනවා. ඉතින් ඒවා කියවලා පොඩි අයිඩියා එකක් ගන්න. ඉතින් මේක තමයි වෙන්ටෝයි එකේ ඔයගලන්ට සාමාන්‍යයෙන් පෙන්නන ඉන්ටර්ෆේස් එක. ඉතින් මේකේ ඒගොල්ලන් බලන්න ඔයගලන්ට පේන ඇති මෙතන දාලා තියෙනවා අය Windows, CentOS, එතකොට Deepin, එතකොට ඔයාගේ ගොඩාක් Ubuntu, VMware හැමදේම ඒගොල්ලන් දාගෙන තියෙනවා. ඉතින් මේක සෑහෙන ලේසි කරනවා අපිට වැඩේ. ඉතින් මම උනත් දැන් පොඩ්ඩක් කාලයකට කලින් පාවිච්චි කරේ USB එක එක. ඒ කියන්නේ Windows 11 වලට එකක්, Windows 10 වලට, 7 වලට, XP වලට ඒ වගේ මම පාවිච්චි කරා. නමුත් මේකේ මම හොයාගත්තන් පස්සේ මට සෑහෙන වැඩ ලේසි වුණා. ඉතින් අපි බලමු ටූල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයා යන්න මෙතන ඩවුන්ලෝඩ්ස් කියන තැනට. ගිහිල්ලා එතන ඔයාට අප්ඩේටඩ් version එක හොයාගන්න අවශ්‍ය නම් ඔයා පල්ලෙහාට යන්න. ගිහිල්ලා මෙන්න මෙතන SourceForge කියන ඒ ක්ලික් එක ඒ ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට එතනට ගියාම එතන තියෙනවා අප්ඩේටඩ් versions ගොඩක්. ඉතින් ඔයාලට පුළුවන් මේකේ latest version එක මේ විදිහට ක්ලික් කරලා ඉවරලා එතනදී ඔයාට අවශ්‍ය කරන ඔයාගේ operating system එකට අවශ්‍ය කරන ඒ කියන්නේ ඔයා දැනට මේ tool එක හදාගන්න යන්නේ Linux වලද Windows වලද නැත්නම් live CD එකක් විදිහටද. ඉතින් මම කරගන්න යන්නේ Windows වල. ඉතින් මම මෙතන ක්ලික් කරනවා Windows zip කියන එක. ඉතින් ඒක ක්ලික් කරපු ගමන් ඔයාට පොඩි වෙලාවකින් ඒ ෆයිල් එක automatically download වෙනවා. ඉතින් ඒක ඇවිල්ලා මේ වගේ zip ෆයිල් එකක්. නැත්නම් අපි කියන්නේ rar ෆයිල් එකක් කියලා. ඉතින් ඔයාට මේක right click කරලා open කරගන්න වෙනවා. ඉතින් මම යනවා downloads වලට. මගේ downloads වල තියෙනවා මෙන්න මේ වගේ rar ෆයිල් එකක්. නැත්නම් zip ෆයිල් එකක්. මේක මම right click කරලා extract all කියලා දෙනවා. එතකොට එයා path එකක් folder එකක් හදාගෙන automatically ඒක extract කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ tool එක ඇවිල්ලා සෑහෙන පොඩි tool එකක්. අපි properties ගිහලා බලමු. මෙන්න මේ වගේ MB 18ක් වගේ download කරද්දී MB 15ක් වගේ තියෙනවා. ඉතින් මේක double click කරලා open කරාම මෙන්න මේ වගේ version එකත් එක්ක ඒගොල්ලන් Ventoy කියලා folder එකක් හදලා තිනවා. මේකේ තියෙනවා Ventoy 2 disk කියලා application එක. මේක තමයි ඔයා run කරන්න ඕනේ. ඉතින් ඔයාගේ pen එක ඔයා connect කරගන්න. ඉතින් pen එක connect කරද්දී මම කියන්නම් මේක ඔයා right click කරලා open කරගන්න. මේ විදිහට pen එක create කරද්දී pen එක ගැන ඔයගොල්ලන් මොනවද සැලකිලිමත් වෙන්න ඕන දේවල් කියලා මම මෙතන කියලා ඉන්නවා. tool එක හදන්න කලින් අපි pen එක හදාගන්න කලින්. ඉතින් pen එකක් කිව්වම සාමාන්‍යයෙන් අපි ඔය ලංකාවේ පොඩි දෙයක් කරනවා කට්ටිය එහෙමෙන් ඔය කිසිම බ්‍රෑන්ඩ් නැතුව නිකන්
රුපියල් 200-300ට eBay වල තියෙනවා පාවිච්චි කරනවා. ඒක වැරදි නෑ. ඒක තමන්ගේ කැමැත්ත. මම ඒ ගැන විවේචනයක් කරන්නේ නෑ. නමුත් මේ වගේ ටූල් එකක් එක්ක පාවිච්චි කරද්දී පොඩ්ඩක් බ්‍රෑන්ඩඩ් එකක්. දැන් මම පාවිච්චි කරන්නේ SanDisk. SanDisk කියන්නේ ඕගොල්ලෝ දන්නවද ScanDisk කියලා එකක් ආවා. නමුත් SanDisk කියලා පස්සේ බ්‍රෑන්ඩ් එකක් ආවා. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක පොඩ්ඩක් ඒක චයිනීස් තමයි. නමුත් පොඩ්ඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක් දැනට. ඉතින් මේක මම 32GB එකක් පාවිච්චි කරන්නේ. මේකෙදී 8GB එතකොට 16GB වගේ යන්න එපා මදි වෙනවා. කාලයක් යනකොට පුළුවන් නම් 32GB එහෙම නැත්නම් 128GB වගේ හොඳ බ්‍රෑන්ඩඩ් එකකට යන්න බලන්න. හොඳ පෙන් එකකට. හරි. ඉතින් දැන් මේ විදිහට මගේ පෙන් එක තියෙනවා. මම කරන්න යන්නේ මොකුත්ම වෙනස් කරන්නේ නැහැ. ඔයාගේ පෙන්ස් දෙක තුනක් දාලා තියෙනවා නම් එක්ස්ටර්නල් ඩ්‍රයිව් එකක් තියෙනවා නම් බලලා ඔයාගේ පෙන් එක සිලෙක්ට් කරගන්න. එතකොට මේකෙදි මතක තියාගන්න මේ හැම දෙයක්ම පෙන් එකේ තියෙන හැම දෙයක්ම ඉරේස් වෙනවා. මෙතන install. ඊට පස්සේ the device will be formatted and all the data will be lost කියලා warning එකක් දෙනවා. yes කරන්න. ආයේ මේකත් yes කරන්න. එතකොට ඔයගලන්ට පේනවා ඇති ස්ටේටස් කියලා මෙතන ඔයගලගේ ස්ටේටස් බාර් එකක් වෙනවා. පොඩි වෙලාවකින් මෙයා ටූල් එක හදා ගන්නවා. හරි. ඉතින් මම පෙන්නන්නම් දැන් කොහොමද අපේ ටූල් එක ක්‍රියේට් වෙලා තියෙන්නේ කියලා. ඔයාලට මගේ USB එක පෙන්නන්නම්. මෙන්න මේ විදිහට Ventoy කියලා අපේ ටූල් එක ක්‍රියේට් වෙලා තියෙනවා. මේ දැන් කරන්න තියෙන්නේ මේක ඇතුළට ඔයාගේ OS ෆයිල් ටික, ISO ෆයිල් ටික කොපි කරගන්න එක. එතකොට මම කරන්න යනවා මගේ තියෙනවා ඩවුන්ලෝඩ්ස් වල මෙන්න මේ වගේ OS කියලා. ඉතින් මම මේකෙන් Windows 11 එක කොපි කරනවා. කරලා ඉවරලා මම යනවා මගේ Ventoy tool එකට. ඊළඟ මෙතන මම paste දෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට පුළුවන් OS කීපයක් ISO ෆයිල් කීපයක්. ඉතින් මම දැන් මේ කොපි කරන්නේ Windows 11 එක. එතකොට ඔයාලට පුළුවන් Windows 10, එතකොට Ubuntu ඒ වගේ අර මම කිව්වා වගේ ඕනම ISO එකක් මේක ඇතුළට දාගන්න පුළුවන්. අපි දැන් Ventoy tool එකෙන් OS එක install කරන්න යන්නේ. ඉතින් මම ලැප් එක on කරලා මේ වගේ boot menu එකට යනවා. ඉතින් මගේ boot key එක F10. ඕගොල්ලන්ගේ ලැප් එකෙන් ලැප් එකට ඒක වෙනස් වෙන්න පුළුවන්. හරි. මෙතනදී කරන්න ඕනේ මොනවද කියලා මම ඕගොල්ලන්ට කියන්නම්. ඉතින් මෙතනදී ඕගොල්ලන් අනිවාර්යෙන් ඔප්ෂන් කීපයක් තියෙනවා. ඒක කරගන්න නැත්නම් Ventoy එක ලෝඩ් වෙන්නේ නැහැ. එතකොට ඔයා කරන්න ඕනේ අනිවාර්යෙන් ඔයාගේ boot menu එකට ගිහිල්ලා boot options වලට ගිහිල්ලා ඔයාගේ first boot device එක විදියට ScanDisk එක නැත්නම් ඔයාගේ pen drive එක දැන් මගේ SanDisk කියන pen එක තියෙන්නේ ඒක first boot device එක විදියට තියාගන්න. මේ විදියට මම හදා ගන්නවා. ඊට පස්සේ අනිත් ඔප්ෂන් එක තමයි ඔයාලන් අනිවාර්යෙන් ඔයාගේ මෙන්න මේ වගේ secure boot configuration කියලා එකක් තියෙනවා. ඒකට යන්න. ඒකට ගිහිල්ලා ඒකේ ඔයාගේ legacy support එක disable වෙලා secure boot එකක් disable වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ. ඒක වෙනස් වෙලා තියෙනවා නම් enable වෙලා තියෙනවා නම් Ventoy එක run වෙන්නේ නැහැ. ඉතින් ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඒක වෙනස් කරගන්න. ඉතින් ඔයා කරන්න තියෙන settings දෙකයි හදන්න ඕනේ. ඔයාගේ secure boot configuration ගිහලා legacy support එක disable කරන්න, secure boot එක disable කරන්න. ඉතින් මේ දෙක වෙන වෙන තැන් වල තියෙන්නත් පුළුවන් සමහර BIOS වල. ඒක බලලා හදාගන්න. ඊට අමතරව ඔයාගේ first boot device එක Ventoy එක තියෙන pen එක වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් F10 දීලා save කියලා දීලා මේක BIOS එක restart කරගන්න. හරි. ඊට පස්සේ මගේ boot key එකෙන් මම boot menu එකට යන key එක දෙනවා. ඉතින් ඒක මගේ F9 එක. එහෙමත් පුළුවන්. නැත්නම් ඔයා ඔහොම run වෙන්න දුන්නොත් ඔයාගේ pen drive එකෙන් මෙයා boot වෙනවා. මොකද ඔයා දීලා තියෙන්නේ first boot device එක විදියට pen drive එකනේ. එහෙම ගන්නත් පුළුවන්. ඉතින් මම කෝකටත් යනවා F9 කියලා මගේ මෙන්න මේ වගේ boot menu එකට. ඉතින් මෙතනදී ඔයාලට පේනවා ඇති මගේ pen drive එක තියෙනවා. මම ඒක select කරනවා. මෙන්න මේ වගේ Ventoy tool එක දැන් එයා load කරගත්තා. ඉතින් ඔයගලන්ට මෙතන පැහැදිලිව පේනවා ඇති දැන් අපේ OS ටික load වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ ISO file ටික Windows
10 එක තියෙනවා Windows 11 එක තියෙනවා ඒ වගේම Windows XP තියෙනවා. ඉතින් මම දැනට ටෙස්ට් කරන්න Windows 11 එක රන් කරන්න. ඉතින් මෙතනදී මෙයා අහනවා ඔයා යන්නේ boot normal mode එකද Vim boot එකද ෆයිල් චෙක් කරන්නද නැත්නම් return to previous menu ඒ වගේ options කීපයක් තියෙනවා. ඉතින් අපි normally මේක boot කරගමු boot in normal mode කියලා. එතකොට සාමාන්‍යයෙන් ඔයාගේ Windows install කරන විදිහටම තමයි ඉතුරු process එක යන්නේ. ඉතින් මෙතනදී කිසිම වෙනසක් නැහැ. අර මුල් ටික මම ඔයාලට කියපු setting ටික හදලා ඔයා Ventoy tool එක හරහා ISO එක ලෝඩ් කරලා රන් කරන තැනට විතරයි වෙනසක් තියෙන්නේ. එතනින් එහාට කිසිම වෙනසක් නැහැ. හැමදේම සාමාන්‍යයෙන් ඔයා Rufus එක හරි මොනවා හරි tool එකක් use කරලා ISO එක bootable එකක් විදිහට හදාගෙන Windows දාන විදිහම තමයි. ඉතින් එතනින් එහාට process එකේ කිසිම වෙනසක් නැහැ. ඉතින් මම හිතනවා මෙතනින් එහාට ඒවා ලොකුවට ඔයාලට පෙන්වන්න ඕනේ නැහැ කියලා. මොකද මම Windows ඉන්ස්ටෝල් කරන වීඩියෝ එකක් නෙමෙයි කරන්නේ Ventoy tool එක ගැන පැහැදිලි කිරීමක් විතරයි. මෙතනින් එහාට ඔයාලට සාමාන්‍ය විදිහට ඔයාගේ Windows boot කරගන්න පුළුවන්. හරි අපි ආයෙ පාරක් බලමු. Ventoy tool එක හරහා දැන් අපි Windows 11 ඉස්සෙල්ලා load කරේ. අපි Windows 10 එකත් බලමු. මම ගාව තියෙනවා Windows 10 ISO එකත් Ventoy tool එක ඇතුලේ. boot in normal mode කියලා දෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයා Windows 10 install කරන විදිහටම ඔයාගේ boot process එක ගෙනියනවා. ඒක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරි ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ අපිට Windows 10 install කරන interface එකත් සාමාන්‍ය විදිහට එන්නේ. ඉතින් මේකේ කිසිම වෙනසක් නැහැ. හරි guys, ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ Ventoy tool එක පාවිච්චි කරන විදිය සහ ඒක හදාගන්න විදිය පැහැදිලිව තේරෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක මම ගොඩක් දවස්කින් ඉඳලා කරන්න හිතාගෙන හිටියා. නමුත් මට ටයිම් එකක් නැතුව ගියා. ඉතින් අද තමයි වෙලාවක් හම්බුනේ මේ වගේ වීඩියෝ එකක් කරන්න. ඉතින් මගේ channel එකේ ගෙනල්ලා තියෙන වීඩියෝස් ඔයගලන් ඔක්කොම බලනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඔයගලන්ට පුළුවන් නම් මේ වීඩියෝ එකට මට සපෝට් එකක් දෙන්න. මේක share කරලා, like කරලා ඒ වගේම subscribe කරලා මගේ channel එක. ඒ වගේම විශේෂයෙන් ඔයගලන්ට මේකේ තේරුම් නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ දාන්න. මම ඔයගලන්ට හැම කෙනාටම වගේ reply කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මං ගියා.